මැද පෙරදිග ප්‍රබලම රටවල් දෙකක් වන ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති යුද්ධය මේ වන විට ලොවපුරා අවධානය දිනාගත් පුවතක් බවට පත්වෙලා තියෙනවා. අතීතයේ දෙරට අතර සුහද සබඳතාවයක් පැවතුනත් ඉස්ලාමීය විප්ලවයෙන් පසු ඉරානය සැලකුවේ ඊශ්‍රායලය තමන්ගේ ප්‍රධාන සතුර විදිහට. ඊටත් පස්සේ ඉරානය හමාස් හිස්බුල්ලා වගේ සංවිධානවලට සහාය දීමත් එක්ක මේ ගැටුම තව තවත් උග්‍ර අතට හැරුණා. ඉරානය සහ ඊශ්‍රායලය දෙපාර්ශවයම මැද පෙරදිග බලය අල්ලා ගැනීමට දැඩි උත්සාහයක නිරත වන රටවල් දෙකක්. මෙහි ප්‍රතිඵලයක් විදිහට කාලයක් තිස්සේ දෙරට අතර දරුණු යුද්ධයක් පවතිනවා. ලෝකයේම අවධානය දිනාගත් මෙම ගැටුම දිනෙන් දින උග්‍රවන බවක් පෙනී යනවා. අද දිනේ ඇමරිකානු හමුදාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම ප්‍රහාරයෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරලා තියෙනවා. ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක 3කට ඇමරිකාව ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර ෆෝඩෝ සහ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ එස්ෆහාන් න්‍යෂ්ටික කලාපයත් ඊට ඇතුළත්. ගුවාම් නැමැති ඇමරිකානු දූපත වෙත යවන ලද B2 නම් රහස්ගත බෝම්බ හෙළන යානා මගින් එම ප්‍රහාර එල්ල කර තිබෙනවා. ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව එම සියලු ගුවන් යානා ඉරාන ගුවන් අවකාශයෙන් සාර්ථකව පිටත් වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පැවසුවේ ඇමරිකාව විසින් ඉරානයට එල්ල කර එම ප්‍රහාරය ඊශ්‍රායලයට සහ ලෝකයේ සෙසු රටවලට ඓතිහාසික මොහොතක් බවයි. ගුවාම් නැමැති ඇමරිකානු දූපත් වෙත යවන ලද B2 නම් රහස්ගත බෝම්බ හෙළන යානා මගින් එම ප්‍රහාර එල්ල කර තිබෙන බවට ආරංචි මාර්ග සඳහන් කරනවා. ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව එම සියලු ගුවන් යානා ඉරාන ගුවන් අවකාශයෙන් සාර්ථකව පිටත් වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ප්‍රහාරයෙන් අනතුරුව හෝ ඉරානය විසින් යුද්ධය අවසන් කිරීමට එකඟ විය යුතු බව ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබෙනවා. ඇමරිකානු හමුදාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ මෙහෙයුම් මැදිරියේ ඡායාරූප පෙළක්ද මාධ්‍ය වෙත ඔවුන් නිකුත් කර තිබෙනවා. දැවැන්ත කඳුපන්තියක් යට පිහිටා ඇති මෙම න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට යොදාගෙන ඇත්තේ B2 නැමැති යානාව. මෙම B2 නැමැති බෝම්බ හෙළන යානාව අඩි 50,000ක ඉහළ අහසේ රැඳී සිටමින් කිලෝමීටර් 11,000ක ප්‍රමාණයක් ඉන්ධන ලබා ගැනීමකින් තොරව අඛණ්ඩව ධාවනය කිරීමේ හැකියාවක් පවතින බව සඳහන් වෙනවා. දැනට ඇති සියලු රේඩාර් පද්ධති මගහැරිය හැකි මෙම යානය ඉතා ආරක්ෂිත යානයක් බවයි සඳහන් වෙන්නේ. ගුවන් ප්‍රහාර එල්ල කර ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානය සාමය ඇති කරගත යුතු බවත් නැතහොත් වඩා විශාල ප්‍රහාරවලට මුහුණ දීමට සිදුවන බවත්ය. කෙසේ නමුත් ඇමරිකාව එල්ල කළ ප්‍රහාරය නීති විරෝධී සහ සාපරාධී ක්‍රියාවක් බවත් අතිශයින්ම පිළිකුල් සහගත සහ සදාකාලික ප්‍රතිවිපාක ඇති කරන දෙයක් බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා අදහස් දක්වා තිබෙනවා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් පවසන්නේ මෙම ගැටුම ඉක්මනින්ම පාලනයෙන් මිදීමේ අවදානමක් පවතින බවත් ඉරානයට එරෙහිව ඇමරිකාව බලය යෙදවීම ගැන තමා දැඩි කනස්සල්ලකට පත්ව සිටින බවත්. එය ලෝකයට විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වනවා. කෙසේ නමුත් ලෝකයේම අවධානය යොමු වී ඇති මෙම ඉරාන ඊශ්‍රායල් යුද්ධය තෙවන ලෝක යුද්ධයක් බවට පත් නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු. රට වටා ලොව වටා තොරතුරු සත්‍ය ලෙස නිවැරදිව දැන ගැනීමට අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා.